පැද්දොත් දඩේ රුපියල් ලක්ෂයයි බයික් එකටත් තහනම් නියෝග. මේ රජයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් කරන්න හදන සුපිරිම වැඩක් තමයි මේක. දැන් අර වෙසක් දවස්වල එහෙම අපි දැක්කනේ පාරක යන්න බෑ. පුදුම තරම් සද්දයක් තියෙන වෙන වාහනවල නෙමෙයි යතුරු පැදිවල. මේ මං කියන්නේ හැමෝම නෙමෙයි සමහර කොට්ටාසයක්. බයික් එකට එන සයිලන්සරේ කපනවා. එහෙම නැත්නම් ඒ සයිලන්සර් එක වෙනුවට වෙන සයිලන්සර් එකක් සෙට් කරනවා. ඔයාගේ බයික් එකේ තියෙන සයිලන්සර් එක කැපුවොත් ඒ සයිලන්සර් එක වෙනුවට වෙන සයිලන්සර් සෙට් කරොත් අධික ලෙස ශබ්ද දූෂණය කරා කියලා ඔයාට විරුද්ධව නඩු දාන්න රුපියල් 50000 රුපියල් ලක්ෂය අතර දඩ මුදල. උපරිම රුපියල් ලක්ෂය දක්වා දඩ මුදලක් නියම කරන්න වගේම ඔයා ඔය ආසාවෙන් තියාගෙන ඉන්න බයික් එකට තහනම් නියෝග අරගෙන ඉන්නත් ඔන්න අලුතෙන්ම දැන් ගැසට් එකක් අරගෙන අවිලා තියෙනවා. ඇත්තටම හොඳ වැඩක්. මොකද දැන් පාරක බහැලා යන්න බෑ. මේක මේ විදිහට හරි නියාමනය කරලා දැන්ම මේ දේවල් නවත්තන එක හරියම අගය කරන්න ඕනේ වැඩක්. මොකද නැත්තම් තව කාලයක් යද්දී අපිට අපිට පාරක බහැලවත් යන්න බැරි වෙනවා. මොකද ඒ තරමටම මේක මේ සමාජයට පිළිලයක් වෙලා තියෙන්නේ. ඔයාලගේ ගෑරේජ් වලට මෙන්න මේ වගේ බයික් වලට එක එක විකාර කරලා ඒ තියෙන දේවල් වෙනස් කරලා මේ අධික විදිහට ශබ්දය වැඩි කරගන්න බයික් අරගෙන එනවා නම් ඔයාටත් යුතුයකමක් තියෙනවා අන්නේ ඒ දේවල් නොකර ඉන්න. සල්ලි හම්බුණා කියලා අපි හැමදේම කරන්නේ නැහනේ. එහෙම හැමදේම කරන්නත් බැහැනේ අපිට. ඒක නිසා ඔන්න ඔයාටත් ගෑරේජ් එකක් තියෙනවා නම් ඔයාත් පරිස්සම් වෙන්න ඕනේ. දැන් කොහොමත් ඉස්සරහට පොසොන් කාලේ එනවා. පොසොන් කාලේ කියලා කියන්නේ වෙසක් කාලෙට වඩා වැඩි මෙන්න මේ වගේ දේවල් එළියට එනවා. දැන් ඔන්න පොසොන් කාලෙට ඒ සෙල්ලම් දාන්න බෑ. තියෙන බයික් එක තියෙන විදිහටම තියන්න ඕනේ. බයික් එක වෙනස් කරලා අධික ශබ්ද දාගෙන බයික් එක පාරේ නම් අරගෙන යන්න බෑ.